සමාජයේ ළමුන්ට වර්තමානයේ විද්දී AI තාක්ෂණය හරහා තොරතුරු ගවේෂණය කිරීමේ හැකියාව. උදාහරණයක් වර්ණ ධර්ම යන කුමක්ද යන්න පිළිබඳව අන්තර්ජාලය හරහා තොරතුරු ගවේෂණය කරපු කෙනෙක්ට AI තාක්ෂණය අද පහසුවෙන් තමන්ගේ ජංගම දුරකථනය හරහා අදාළ ප්‍රශ්නය යොමු කිරීමෙන් ඒ හරහා උත්තර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඒ වගේම මම අර කලින් කිව්වා වගේ දර්ශන නිර්මාණය කිරීම, ඒ වගේම එතනින් එහාට ගිහිල්ලා ප්‍රසන්ටේෂන් එකක් නිර්මාණය කිරීම මේ ආදී වශයෙන් ඉතා කෙටි කාලයක් තුල අපි වෙනදා වෙහෙස මහන්සි වී විනාඩි පැය කිහිපයක් තුල කරපු දේ විනාඩියක් තුල විනාඩි 10ක් තුල කරගැනීමේ හැකියාව අද අපිට ලැබිලා තියෙනවා. ඉතින් මේවා ප්‍රායෝගික අධ්‍යාපන කුසලතා. මේවා ප්‍රායෝගිකව අපේ ජීවිතේ අධ්‍යාපනය කියන දේ කටපාඩම් සංස්කෘතියෙන් එහාට ගිහිල්ලා මේ ප්‍රායෝගිකත්වයට එක්ක කටයුතු කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් අධ්‍යාපනය කියලා කියන්නේ විෂයමාලා දැනුම මත පදනම් වෙච්ච දෙයක් නෙමෙයි. එහෙම නැත්නම් පාසලෙන් උගන්වන දේ මත පදනම් වෙච්ච දෙයක් නෙමෙයි. ඒක ප්‍රායෝගිකව අපිට අත්විඳිය යුතු දෙයක්. ප්‍රායෝගිකව ඉගෙන ගත යුතු දෙයක්. ප්‍රායෝගිකව කුසලතා වර්ධනය කරගත යුතු දෙයක්. ගොඩක් වෙලාවට විෂයමාලා කටපාඩම් කරලා එළියට යන කෙනෙක් රැකියාව ලෝකයට ගියාට පස්සේ රැකියාවේදී කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් දන්නේ නැහැ. ගොඩක් වෙලාවට එයාලා ඉන්නේ විෂය දැනුමත් එක්ක. නමුත් රාජ්‍ය ආයතනයකදී බලන්නේ ආයතනයේ මේ තනතුරට අදාළ කාර්යභාරය කොහොමද කරන්න කියන කාරණාව. විශේෂයෙන්ම ප්‍රසන්ටේෂන් එකක් ඉදිරිපත් කරන්න, එහෙම නැත්නම් තමන්ගේ රැකියාව පිළිබඳව අන් අයට විස්තර කරලා දෙන්න, සමාජයට පණිවිඩ ලබා දෙන්න, එහෙම නැත්නම් ඩොකියුමන්ට් එකක් ටයිප් කරන්න, මේ ආදී වෙනස්ම ආකාරයේ දෙයක් තමයි අපිට රාජ්‍ය ආයතනයක් හරි පෞද්ගලික ආයතනයක් හරි තුලින් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේවට මුදු කුසලතා අවශ්‍යයි. පරිගණක දැනුම අවශ්‍යයි. AI තාක්ෂණය සම්බන්ධ දැනුම අවශ්‍යයි. ඒ වගේම නායකත්ව කුසලතා අවශ්‍යයි. ඉවසීම අවශ්‍යයි. සමහර වෙලාවට අපි අන් අයගේ මත ඉවසන්න ඕනේ. ඒ වගේම සමහර වෙලාවට බණුන් අහන්න තියෙන අවස්ථා වැඩි. මේ ආදී වශයෙන් මේ අධ්‍යාපනය කියලා කියන්නේ ප්‍රායෝගික දැනුමත් එක්ක යන දෙයක්. න්‍යායෙන්තර භාවිතය අන්දයි, භාවිතයෙන්තර න්‍යාය වඳයි. අපි න්‍යායාත්මක තියරි මේ දැනුම ගන්නවා වගේම තමයි ප්‍රායෝගික දැනුමත් අවශ්‍යයි. ප්‍රායෝගික දැනුම ගන්නවා වගේම තමයි න්‍යායාත්මක දැනුමත් අවශ්‍යයි. මේ දෙක ගසට පොත්තට ගසමින් බැඳිලා තියෙනවා. ඉතින් ඒ නිසා මෙන්න මේ කියන කාරණාව අපි අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු දෙයක්. ඒ නිසා ප්‍රායෝගිකත්වය නොමැතිවීම කියන්නේ බුද්ධියෙන් තොර උගත්කමක් වැඩක් නැහැ. අපි කොච්චර පොතේ ගුරෙක් වුණත් අපිට සමාජයේ ඉදිරියේ උගතෙකු විදිහට කටයුතු කරන්නට යාමේදී බොහෝ ගැටලු ඇති වෙලා තියෙනවා. සමහර වෙලාවට හොඳට විභාග පාස් වෙලා ගිය උගතෙකුට වඩා මේ සමාජයේ එදිනෙදා ඉන්න සාමාන්‍ය පුද්ගලෙක් බොහෝ දේවල් දන්නවා. සමහර වෙලාවට ඉංග්‍රීසි ටික හදාගෙන තියෙනවා. සමහර වෙලාවට පරිගණක දැනුම තියෙනවා. AI තාක්ෂණය සම්බන්ධ දැනුම තියෙනවා. රටේ ලෝකීය සම්බන්ධ දැනුම තියෙනවා. සමහර වෙලාවට අර විභාග පාස් කරලා එන උගත් පුද්ගලයාට වඩා සෑහෙන දැනුමකින් ඔහු හොඳ පුහුණුවක් ලැබලා තියෙනවා. ඒ වගේම පාර්ට් ටයිම් කරලා තියෙනවා. ඒ වගේම විවිධ ජොබ් වල වැඩ කරලා තියෙනවා. විවිධ ප්‍රොමෝටින් සම්බන්ධ ආයතන වල වැඩ කරලා තියෙනවා. නිවේදනය, කතනය, ගායනය මේ ආදී වශයෙන් විවිධ වූ කුසලතා වලින් සම්පූර්ණ වෙච්ච පිරිසක් ඉන්නවා. ගොඩක් වෙලාවට අපේ දෙමව්පියෝ බලන්නේ දරුවව හොඳ උගතෙක් කරන්න මිසක් ප්‍රායෝගික දැනුම තියෙන පුද්ගලයෙක් බවට පත් කරන්න නෙමෙයි. වර්තමානයේ වෙද්දී හොඳ ප්‍රවණතාවයක් අපිට දකින්න ලැබෙනවා. ඒ තමයි A level අවසන් වූ වහාම ව්‍යාපාර ශාස්ත්‍රයට පිවිසෙන අය. ඒ වගේම අලුත් දේවල් අත්හදා බලන අය. සමාජයේ විවිධ අර්ධකාලීන රැකියාවක් කරන අය. තමන්ගේ ජීවිත කාලය පුරාවටම අලුත් දේවල් ගවේෂණය කරන පිරිසක් බිහි වෙලා ඉන්නවා. ඒ කියන්නේ උසස් පෙළ ප්‍රතිඵල ආවිල්ලා විශ්වවිද්‍යාලය යනවට වඩා ගොඩක් අය අද වර්තමානයේ වෙද්දී විශ්වවිද්‍යාලයන් නැහැ. ඉතින් ඒගොල්ලෝ කරන්නේ තමන්ගේ ප්‍රායෝගික දැනුමෙන් සමාජය හරහා ගනුදෙනු කරලා ඉතා සාර්ථක පුද්ගලයන් බවට පත් වීම. හැබැයි මම මෙතනදී කියන්නේ නැහැ විශ්වවිද්‍යාලය යන්න එපා කියලා. විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා උගතෙකු වෙනම වගේම තමයි අන්න ඒ උගත්කම, අන්න ඒ න්‍යායාත්මක දැනුම සමාජයේ ඉදිරියේ භාවිතා කරන්න, ප්‍රායෝගිකව කටයුතු කරන්න, අලුත් දැනුමත් එක්ක අප්ඩේට් වෙන්න, යාවත් කාලීන කෙනෙක් වෙන්න. ඒ කියන්නේ සාම්ප්‍රදායික පුද්ගලයෙකු නොවි නූතනවාදී පුද්ගලයෙකු
වෙන්න කියන එකයි කියන්නේ. ඉතින් වර්තමානයේ ඇවිල්ලා තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණත් ඒකට බොහෝ ඉවහල් වෙනවා. මොකද ප්‍රායෝගිකත්වයේ තමයි තියෙන්නේ. ප්‍රායෝගිකත්වයේ හරහා තමයි අධ්‍යාපන ශාස්ත්‍රය තුළ ලකුණු රැස් කරන්න තියෙන්නේ. ඉතින් මෙන්න මේ කියන දේ අපේ අනිවාර්යයෙන්ම මේ සිතා බැලිය යුතු කාරණාවක්. අධ්‍යාපනය කියලා කියන්නේ පොතපතට සීමා වෙච්ච දෙයක් විතරක් නෙමෙයි. සමාජයේ අධ්‍යාපනය කිව්වහම ශිෂ්‍ය නායක තනතුරේ පවා, පරිසර නායක තනතුරේ පවා, ඉතිහාසය සමිතියේ, සිංහල සමිතියේ, බෞද්ධ සමිතියේ නායකත්වයේ පවා, ඒ වගේම ග්‍රැෆික් ඩිසයින්, ඕෆිස් පැකේජ් එක, පරිගණක අනිකුත් පරිගණක දැනුම, ඒ වගේම AI තාක්ෂණය සම්බන්ධ දැනුම, ඒ වගේම තව ගොඩක් බොහෝ දේවල් තියෙනවා. අපි මේ සමාජයේ ඉංග්‍රීසි භාෂාව සම්බන්ධ දැනුම, ඒ වගේම මේ ආදී වශයෙන් නම් සඳහන් කළ නොකළ බොහෝ ප්‍රායෝගික අවස්ථාවන් තියෙනවා. ඉතින් මේ සෑම සියලු දෙයක් සම්බන්ධයෙන්ම හොඳ අධ්‍යයනයකින් කටයුතු කිරීම වැදගත්. ඒ හරහා අපි රැකියා අවස්ථාවක් ලැබුණාම අපිට පුළුවන් අපේ දැනුමෙන්, අපේ ප්‍රායෝගිකත්වයෙන් සමාජයේ ඉස්සරහා කටයුතු කරන්න. ගොඩක් වෙලාවට රැකියාව වලට බඳවගන්නේ කටපාඩම් දැනුමින්. එහෙම නැත්නම් තියරි දැනුමෙන් ඉන්න කට්ටිය විතරක් නෙමෙයි. ප්‍රායෝගික දැනුමෙන් සමාජයේ ඉදිරියේ ඕනෑම දෙයක් බැලන්ස් කරලා වැඩේ කරගන්න පුළුවන් අය. ඒ නිසා තමයි සෑම වෙලාවකම රාජ්‍ය සේවා විභාගවල වලදී ප්‍රායෝගිකත්වයේ කියන දේ, ප්‍රායෝගික පරීක්ෂණය කියන දේ ඇතුළත් වෙන්නේ. අපි කොච්චර කටපාඩම් කරලා ගිහිල්ලා අපි කොච්චර උගතෙක් වුණත්, පොතේ දැනුමෙන් අපි සමාජය හදන්න ගියත්, සමාජයට උත්තර දෙන්න ගියත් ඒක නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. මොකද 100% අපේ උගත් දැනුම සමාජයේ ඉදිරියේ අපිට භාවිතා කිරීමේ හැකියාවක් නැහැ ප්‍රායෝගික දැනුමෙන් තොරව. ඒ නිසා ප්‍රායෝගික දැනුම කියන දේ අත්‍යවශ්‍යයි. මේ කියන්නේ පොතපත අදාළ නැහැ කියන එක නෙමෙයි. පොතපතත් අදාළයි. ඒ පොතපතෙන් තමයි අපිට න්‍යායාත්මක දැනුම ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ පොතපතේ දැනුම අරගෙන ප්‍රායෝගිකත්වයට එක්ක සම්බන්ධ වීම තමයි මෙහෙදී කතා කරන්නේ. ඉතින් ඒ නිසා අධ්‍යාපනය කියලා කියන්නේ පොතපතේ දැනුම පමණක් නෙමෙයි, ප්‍රායෝගිකත්වයක් මෙතනදී අදාළ වෙනවා සමාජයේ සම්බන්ධයෙන්. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් අද මම කරපු මාතෘකාව මෙතනින් අවසන් කරනවා. ඉදිරියේදී මෙවැනි මාතෘකාවක් කතා කිරීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්න ඔබ සැමට සුබ දවසක් වේවා.